good morning යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් අපේ ජීවිතේ තවත් දවසක් තමයි ඔයාලට මේ ගේන්නේ දවසක් කිව්වට මේ වීඩියෝ ක්ලිප් එකේ අවුරුද්දක විතර වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ ඔයාලා මේ දකින්න ගේ ඉඩමයි අපි සල්ලි දීලා ගත්ත 2024 මුල වගේ ඉතින් එතකොට ඒකට මේ තිබ්බේ ගේ කාමරයයි සාලේයි පොඩි මඩුවක කිචන් එකයි තමයි තිබ්බේ টয়ලට් වතුර ඒව මොනවත් තිබ්බේ නැහැ හැබැයි කරන්ට් එක අරන් තිබ්බේ ඉතින් මේ බිංගිරියේ ටවුන් එක කිට්ටුව තමයි අපේ ඉඩම තියෙන්නේ ඉතින් අපි මේ Facebook එකේ දැකලා තමයි මේක ගත්තේ ඉතින් ගත්තට පස්සේ අපි හදිස්සියෙම ගත්තේ මේකේ මේ පදිංචියට එන්න මොකද අපේ ගෙවල් වලට යන්න තියෙන පාර ගොඩක් අබලන් ඒ වගේම ගම් වතුර කාලේට මට ඔෆිස් එකම යන්න හරි අමාරුයි. ඒ නිසා තමයි අපි මේ ඉඩම ගත්තේ. ඔයාලා ඔය දකින්නේ කුස්සි කෑල්ල තමයි ඔය. ඉතින් මේ කුස්සිය පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක තිබ්බේ නැහැ. මායි මහත්තයයි කතා වුණා මේ ගේ පොඩ්ඩක් රිපෙයාර් කරලා මේ টয়ලට් එකක් ඒවත් අත්‍යවශ්‍ය දේවල් නේ ගෙවල් වලට වතුර ඒ ටික හදාගෙන එමුයි කියලා. ඉතින් පොඩිවට ලක්ෂ 5කින් 6කින් කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන පටන් ගත්තද අපිට ලක්ෂ 15ක් විතර මේ වෙනකොට ගිහිලා තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ අපි ගේ රිපෙයාර් කරන්න ගත්තා. ඔයාලා ඔය දකින්නේ සාලේ කාමර කෑල්ලයි. අපි දැන් ඔය එකේ යන්න තිබ්බ දොර මේ වහලා දොර ඉස්සරහ අනිත් පැත්තට අරගත්තා. මං ඉතින් පෙන්නන්නම්කො මේ ගේ පෙනුම මේ හදලා ඉවරනාට පස්සේ මහත්තයා තමයි අත් උදව් දුන්නේ මේ බාස් කෙනෙක් අරගෙන ලොකුවට කරන්න ඇත්තටම මුල්ලේ මේ අතින් තිබ්බේ නැහැ හේතුව අපි ගෙට මේ ඉඩමට යට කරායි තිබ්බ සල්ලි. ඉතින් ඒ නිසා පොඩ තමයි හදාගත්තේ මහත්තයා අත් උදව් දුන්නා. ඉතින් ගොඩාක් මහත්තයා මහන්සි වුණා මේකට. ඉතින් ඔය අපේ කුස්සිය හැදෙන විදිය තමයි ඔයාලා ඔය දකින්නේ. ඇත්තටම ගෙයක් හදනවා කියන එක ගොඩාක් අමාරු වැඩක් කියලා හිතුණා. ඒ කියන්නේ අපිට කුස්සි කෑල්ලක් විතරයි ගන්න තිබ්බේ කුස්සි කෑල්ලයි බාත්රූම් එකයි මේ වතුරයි. ඉතින් කුස්සි කෑල්ලට සෑහෙන ගියා වහල වලට එහෙම. ඉතින් අපිට වතුර කියන්නේ මේ පැත්තේ වතුර ගොඩක් කිව්ලයි සහ අගෝස්තු කාලේ පායන ප්‍රදේශනේ හින්දෙනවා. ඉතින් ඒ නිසා අපි නලයකුත් ගැහුවා. දැන් ඉතින් ඔයාලා ඔය දකින්නේ අපේ මේ කුස්සි මේ ගේ හැදුනට පස්සේ ඉතින් ඔය තියෙන විදිහ. ඔයාලා කලින් දැක්කනේ අපි ගන්නකොට තිබ්බ විදිහ. ඉතින් අපි ওই විදිහට තමයි රිපෙයාර් කරගත්තේ. මේ ගේ සම්පූර්ණ වැඩ ඉවර කරගත්තේ නැහැ. මොකද සල්ලි මදි වුණා. ඒ නිසා අපි ඉක්මනට පදිංචියට ආවා මේ දැන් වහින කාලෙත් එන්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ වැඩ ඉවර කරගත්තේ නැහැ. කපරාදු කරන් තියනවා. තව ගොඩක් වැඩ තියෙනවා. ඔයාලා ඔය දකින්නේ බාත්රූම් එක තමයි ඔය දකින්නේ. ඉතින් වැඩ තව ගොඩ හරියක් කරගන්න තියෙනකොට තමයි අපි පදිංචියට එන්න හිතුවේ. මොකද පාර ගොඩ හරියක් අබලන් වෙලා වැස්ස කාලේට එහෙම හරි කරදරයි. ඉතින් මැයි 5 වෙනිදා තමයි අපි මේ අලුත් ගෙදරට පදිංචියට එන්න ආවේ. අපේ ටික්කි මැණිකත් එක්ක. ටික්කි මැණික උපන්දිනේ උපන්දිනේ මාස 6 සම්පූර්ණ වුණා මැයි 5ට. ඉතින් අපි එදා තමයි තෝරගත්තේ. සහ නැකත් බලපුවාම දුන්නේත් ඒ දිනේ. ඉතින් ඔය තාත්තයි මාමා කෙනෙකුයි අපේ මේ කිරි උතුරන්න ලෑස්ති කරා. ලොකුවට දේවල් කරන්න මේ බැරි වුණා. ඇත්තටම මේ කාටවත් අපි කිව්වෙත් නැහැ. ඔය ළඟම දෙතුන් දෙනෙකුට කියලා තේ මේසයක් පොඩියට arrange කරා. හේතුව වටේ පිටේ අය වඳුන ගන්න සහ ඒගොල්ලව දැනගන්නත් එපැයි අපි. ඒ හේතුව මත තමයි මේ පොඩි තේ මේසයක් දීලා අපි මේ පදිංචියට යන්න තීරණය කරේ. අර ගෙදරකට පදිංචි වෙනකොට ගෙනියන්න ඕන බඩු මෝට්ටු ඒව මොකුත් අපිට කියලා තිබ්බේ නැහැ. නැකත් බලපිටනේ බුදු පිළිමයක් අරන් ඇතුල් වෙන්න කියලා තමයි තිබ්බේ. ඉතින් අපි ඒ විදිහට තමයි ගියේ. ඉතින් ගිහිල්ලා ඔය දවසේ කට්ටිය ඇවිල්ලා ඉන්දියා කට්ටිය තමයි ඔයාලා ඔය දකින්නේ. තාත්තලා තාම කිරි උතුරනවා. ඉතින් මට නම් හරි දුකයි මොකද අවුරුදු 32ක් වෙනකම්ම අම්මලා ගාව ඉඳලා ඉතින් දැන් වෙනම පදිංචියට යනවා කියනකොට
ඒ වුණාට ඉතින් කසාද බැන්දට පස්සේ යන්නත් එපයිනේ. හැමදාම ගෙදර ඉන්න බැහැනේ. ඒ නිසා ඉතින් හිත හදාගෙන ආවා. මේ ඉතින් ඔය නැකත් වෙලාවට අපි බුදු පිළිමයක් අරගෙන ගෙට ඇතුල් වෙලා ආසනයෙන් තැන්පත් කරා බුදුරජාණන් වහන්සේව මල් පහන් ටික පූජා කරලා බුදුන් වැඳ මායි මහත්තයයි ඔයාලා ඔය ඒ ටික තමයි දකින්නේ. ඉතින් කොහොමද අපේ ගෙදර අපි ඉස්සරහට වැරන්ඩා කෑල්ලකුත් ගත්තා. ඒ වගේ ඉතින් බාගෙට තමයි වැඩ ඉවර කරගන්න පුළුවන් උනේ. ඉතින් දැන් ගෙට පදිංචි වෙලා ඊට පස්සේ ටික සල්ලි එකතු කරගෙන මේ ගේ සම්පූර්ණ කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපේ ගේ සම්පූර්ණ වැඩ ඉවරනාට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අනිත් එක ප්‍රධානතම තව හේතුවක් තමයි ටික්කි මණිකව ඉස්කෝලේකට දාගන්න උනත් මේ මෙහෙට ආවහම ලේසි. හැම දෙයකටම ලේසි ටවුන් එක කිට්ටුව නිසා. ඌව බල්ලා තමයි අපි මෙහි පදිංචිට එන්න හිතුවේ. දැන් ඉතින් අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. ඉතින් ඔය දැන් මායි මහත්තයයි බුදුන් නන්දා. ඉතින් අපිට ගෙදරට යනකොට මේ ගොඩක් උදව් කරා. එහා පැත්තේ ගෙදර නන්දා එහෙම මේ වතුර එහෙම තිබ්බේ නැහැනේ අපිට ගේ හදා ගන්නත්. එතකොට නැන්දලාගේ ඉඳන් වතුර ගන්න දීලා ඔයා ඕන කරන හැමදේම නැන්දලාගෙන් ඉල්ල ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නැන්දලාට ගොඩක් ස්තුතියි කියනවා. සහ අපිට උදව් කරපු හැමෝටම මේ ගොඩක් ස්තුතියි කියන්නත් මේ වීඩියෝ එක මට මතකයක් විදිහට තියාගන්න තමයි රෙකෝඩ් කරගත්ත පොඩි කෑලි ටිකක්. ඉතින් මේ එදා පුංචිලාගේ ලකුණන්ගේ හැම ඇවිල්ලා අපිට ගොඩක් උදව් කරා. මොකද මායි මහත්තයා තනියෙන් තමයි ගොඩක් දේවල් කරගත්තේ. ඉතින් නංගි ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔය පුංචිලාගේ නංගි තමයි ඉන්නේ. ඉතින් අපි තේමේස පොඩියට ලෑස්ති කරගත්තේ තිබ්බේ කිරිබත්, ලුණු මිරිස්, කෙසෙල්, කේක්, බිස්කට්, රෝල්සුයි මේ පේස්ට්‍රි වගේකුයි තමයි අපි ගෙනාවේ. තේ ඕන අයට තේ, බීම ඕන අයට බීමයි තිබ්බා. ඉතින් එච්චරයි, ළඟම දෙතුන් දෙනාට විතරයි කිව්වේ. ඉතින් ඔය අපේ ඔයාලා දකින්නේ ඇවිල්ලා ඉඳියේ කට්ටිය තමයි. බලන්නකෝ මේ වටපිටාව හරිම නිස්කලංක වටපිටාවක්. හරි හොඳයි. ඉතින් වටපිටාවේ ඉන්න මේ අපේ නේබර්ස්ලාත් හරිම හොඳ කට්ටිය. ඉතින් කිසි කරදරයක් නැහැ. අලුත් ගෙදර වීඩියෝ එකක් අරගෙන එන්නම් අපි දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් අපේ අම්මායි තාත්තයි නම් ගොඩක් දුකින් ඉඳියේ. මොකද ටික්කි මණිකත් ඉන්නවනේ දැන්. එයාලා ටික්කි මණිකට ගොඩක් ආදරේ. එයා වරන් යනවයි කියලා. ඉතින් ඒත් මොනා කරන්නද කසාද බැන්දට පස්සේ කොහොමත් වෙන්න එපයි නේද? ඉතින් දැන් ඔය මේ කිරි උතුරන වැඩේ තමයි කරන්නේ. ඒකෙදි දැන් කිරි උතුරලා ඉවරයි මමලා මේ දෙවියන්ට පුද පූජා පවත්වන එක. කඩවල දෙවියන්ටයි අයනායක දෙවියන්ටයි තමයි මේ පූජාව පැවැත්වන්නේ. ඉතින් ඒ මාමටත් ගොඩක් ස්තුතියි කියනවා. අපේ හැම දෙයකටම එනවා ඒ මාමා. රත්නපාල් මාමේ ඔයාටත් ගොඩක් ස්තුතියි අපේ වැඩවලට උදව් කරාට. ඉතින් මේ මෙතන ඔය පොල් පිටි දෙකක් හිටවලා දෙවියන්ට අයනායක දෙවියා තමයි උස පොල් පිට මිටි පොල් පිටක් තියෙන කඩවල දෙවියෝ කියලා. ඒගොල්ලන්ට තමයි ඔය ඉස්සලාම කොටස පූජා කරන්නේ. ටික්කි මෙතන මේ මම වොයිස් ඕවර් කරනකොට කෑ ගහනවා ගණන් ගන්න එපා යාළුවනේ. ඉතින් භූමිය ආරක්ෂා කරන්නයි අපේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්නයි කියලා තමයි මේ ඔය දෙවියන්ට පුද පූජා පවත්වන්නේ. ඔයාලගේ පැතිවලත් මේ දේවල් කරනවද යාළුවනේ? කොහොමද ඉතින් මේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරුව ගියා. ඒකට සමා වෙන්න ගොඩක් බිසි කාලයක් ගත වුණේ. බලන්නකෝ එයා ගෙදර අයියා කියන දේ. ඉල්ලීමක් කරන්න මලි වල ලැබිද? දැන් දැන් මෙතන තාම අයියාගේ දෙයියෝ මුලික කරගෙන කරුණා වහන්සේගෙන් ඉල්ලීමක් ගන්න දැන් මම ඉතින් ආවා. ඉතින් කටයුතු සාධාරණ වෙන විදිහට ඈ ඔව් විදහසේ ජීවත් වීම සඳහා ඒවා අපසරිය හදා දෙන්න. දුවදරු තව පවුලේ වැඩි වෙලා නේද? නේද රතමලයි? දැන් උවත් තියනවා මේ වගේ. නැතු ඉතින් පවුල ටික වැඩි වෙන්නත් එපා නේද රතමලයි? කොටස් තියෙනවා. ඒකයි දැන් එක්කෙනා දෙන්න වුණා දැන් දෙන්න තුන් දෙනා වුණා තුන් හතර දෙනෙක් පස්සේ ඒක කවන්නේ නැහැ කියලා. ආස්තනා කරගෙන මංගලම් කියලා අයියලා හදලා.
පඳුරු ගන්න නැද්ද කම්මාත්‍යා? අඳු ගන්න දැම්ම ගන්න නැද? ඕ දැන් ඕක සත්තු කෑවක් කමන්නේ. ඉතින් දැන් ඔය කට්ටිය කාලා බීලා කතා බහ කර ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ගියා. මොකද බඩු මුට්ටු අරන් ඇවිල්ලා තිබ්බේ නැහැ අපි. මහත්තයා නම් අලුත් ගෙදර ඉන්දියා. ඊට පස්සේ ඉතින් මම බඩු ටික ලෑස්ති කරා ඔය විදිහට. හරිම දුකයි මම අඬන්න ඕක ලෑස්ති කරේත්. ඉතින් ඒ නිසා හරියට වීඩියෝ කරගත්තෙත් නැහැ. මොනවා කරන්නේ ඉතින් ගෑනු ළමයෙක් වුණාම පිටට යන්න මෙපැයිනේ. ඉතින් මේ මහත්තයාත් ලොකු කැපකිරීමක් කරලා තියෙන්නේ. මහත්තයා ඇවිල්ලා දැන් අවුරුදු 2ක් විතර අපේ ගෙදර ඉඳියා. ඉතින් එයා උනත් කැමති නැහැනේ මේ අර එකට ඉන්න කැමති නැතුව ඇතිනේ. ඒ නිසා අපි ඉතින් වෙනම ගෙදරකට ගියා. අකමැත්තෙන් වුණත් මටත් යන්න සිද්ධ වුණා. මොකද කසාද ජීවිතය කියන්නේ එක්කෙනෙක්ගේ කැමැත්ත මත වෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.